ආයිතින් යාලුනේ කොහොමද ඉතින් වෙල්කම් කියලා ගන්නා මගේ අලුත්ම channel එකට. ඉතින් මේ channel එක වැටෙන්නේ vlogs. අනිවාර්යයෙන්ම vlogs එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා හැම සතියකම. එක vlog එකක් හරි. ඉතින් මෙන්න මේ vlog එක තමයි මගේ PC setup එක අස් කරන vlog එක. ඔයගොල්ලෝ පේන ඇති. එහෙටම දෝවිලි හදිලා ඉන්න vlog. ඉතින් මේ setup එකේ දෝවිලි අම්මෝ වට දුරයි මේ ලැප් එකේ. ලැප් ස්ක්‍රීන් එකත් ඉවරයි මේ එන්න දෝවිල්ල මම හිතන්නේ මට සුද්ධ කරගන්න බැරි වුණා එක්සෑම් එක සුද්ධ කරගන්න බැරි වුණා හරියට ඒකින්ද මේ උඩ බුදු පිළිමයක් ගැහුවා ඒක vlog එකක් ගේන්න බැරි වුණා බුදු පිළිමයක් ගැහුවා ඒකේ vlog එකක් ගේන්න බැරි වුණා ඒකත් ඉවරයි ඉතින් ඒ බලමු මේ සුද්ධ වෙන කොහොමද කියලා ඉතින් මචං සෝරි වෙන්න ඕනේ ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ 아무තු තන් ක්වොලිටි නැහැ කියලා හිතනවා මොකද මේ රෙකෝඩ් කරනවා iPhone 15 එකෙන් නෙමෙයි මම මේ 15 එකෙන් ඉන්ට්‍රෝ එක රෙකෝඩ් කරද්දී මේ බැටරි බැස්ස එකපාරට ඒ කියන්නේ මට අමතක වුණා බැටරි බැහැලා තියෙනවා charge කරන්න අමතක වුණා එහෙම වීඩියෝ ඉන්ට්‍රෝ එක තරන්ම charge කරලා අනාගතේ ඉතුවා කොහොමද ඉන්ට්‍රෝ එක ඉවරෙද්දිම 10යි බැටරි මේ ඉතින් මං ඉතින් ඊටරි පාවිච්චි කරන්න හොඳ නැති ඉඳා ෆෝන් එකේ iPhone එක ගහලා මේ අම්මගේ ෆෝන් එකෙන් තමයි ඔය ප්‍රීසෙට් අප් එක ක්ලීන් කරන වීඩියෝ එකක් ගත්තේ. ඉතින් සෝරි වෙන්න ඕනේ වීඩියෝ ක්වොලිටි නැහැ එච්චරේ ෆෝන් එකේ වීඩියෝ ක්වොලිටි එක ගොඩක් ක්වොලිටි මදි. ලෝ ලයිට් වලදී මගේ 15 එක තිබ්බනම් ගොඩක් හොඳ ක්වොලිටි එකක් වුණා බලන්න පුළුවන්. ඒ වුණාට සෝරි අවුලක් නැහැ. ඉතින් කොහොමද වීඩියෝ එකක් කරගන්න ඕනේ වань. ඇත්තට මචං මට මාස 3කින් විතර PC setup එක ක්ලීන් කරගන්න බැරි වුණා. පොඩි වැඩ වගේක් තිබ්බා. ඉතින් ඒකත් එක්ක PC setup එක හිම අමතක වුණා ක්ලීන් කරන්න. ඇත්තම කියන්න ඕනේ PC setup එක මාරම දූවිලා තිබ්බේ. යන්නේ අර කීබෝඩ් එක මචං අර ඩෝරි වලටම ඉන්නේ බං පොඩි සත්තු වගේ જાතිය පොඩි වැලි වලගේ සත්තු වගේ ඉන්නේ. අන්න උන් පවා හිටියා මම කීබෝඩ් එක ගසලා තමයි උන් අයින් කරේ. ඉතින් ගායිස් ඔන්න උදේ අපේ ෆයිනල් ලුක් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔක්කොම ක්ලීන් කරාට පස්සේ ඔක්කොම හරි කීබෝඩ් එකේ අර සත්තු ටිකත් මම අයින් කරා. දූවිලි එකක් බී දැම්මා ඔක්කොම හරි ස්ක්‍රීන් එකත් හරි ලැප්ටොප් එකේ ආයි මේ පැත්තේ බොක්සස් ටිකත් හරි ටේබල් එක හරි ඕම් වෙන මේ ටියුටර් දෙක අතනත් තියෙනවා මෙතනත් තියෙනවා මේක මචං උඩ තිබ්බා කෙලිම දූවිලි මෙන්න මේ අතට ගත්තම කෙලිම දූවිලි තිබ්බා ඇඟිල්ලක් වෙන්න අන්න එච්චර දූවිලි තිබ්බා මෙන්න මේ ට්වීට් එකේ ආයි මෙන්න මේ බොක්ස් එකේ තිබ්බ දූවිලි වගේම ඒ ටිකක් ක්ලීන් කරගත්තා මෙන්න මේ පැත්ත නම් එච්චර අවුලක් තිබ්බේ නෑ මෙන්න මෙතන මචං එයාපොඩ්ස් බොක්ස් එක තියෙන පොඩි මෙන්න මේක ඒකෙත් දූවිලි තිබ්බා අර වගේම තී ටිකත් අයින් ක්ලීන් කරගත්තා ආයි මචං මෙන්න මේ ඩෙස්ක් සම්පූර්ණයෙන් පී දැම්මා ඒ ටික තමයි තියෙන්නේ ආයි මවුස් පෑඩ් එකේ තිබ්බ පත දූවිලි ටිකක් ඒ ටිකත් ගසලා පී දාලා ආයි මෙන්න මේ බුදු පිළිමේ බිමට අරගෙන බුදු පිළිමේ වීදුරුව ක්ලීන් කරා ඊට පස්සේ බුදු පිළිම ක්ලීන් කරා එච්චරයි ඒ ටික ඉවරයි ඉතින් ඔච්චර තමයි තියෙන්නේ ඉතින් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න අද මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා තව vlog එකක් දාපු ගමන් notification bell icon එක click කරලා තියෙනවා තව එකක් දාපු ගමන් ඔය ළඟටම ගෙන්න ගන්න පුළුවන් එතකොට anything කොල්ලනේ අපි යනවා goodbye